අපි මේ පාන්දර 4ට ගෙදරින් ඇවිල්ලා මේ එයාපෝට් එකේ ඉන්නවා. නේද ලග්ගේ ගලන්නද මේ? එයා going back. අව මන්දයි බස් එක යන්න හිටියා. මන්දයි බස් එක යන්න හිටියා. ඔය බස් එකේ. දඹදිව වන්දන ගාවක. Hi, it was අද වීඩියෝ එක අපි ලංකාවට ගිහපු ගමන ගැන. අපි ලංකාවට යන්න දාගත්ත දවසේ අපිට ෆ්ලයිට් එක තිබ්බේ ටොරොන්ටෝ පියර්සන් එයාපෝට් එකෙන් දවල් 2:30ට විතර. හැබැයි අපිට පාන්දරම එන්න වුණා. මොකද අපි ලන්ඩන් වල ඉඳන් එන්න දාගත් බස් එකේ පොඩ්ඩක් වෙලාව අපි අතින් පොඩ්ඩක් එහෙම වෙලා. පළවෙනි පාර අපි කැනඩාවේ ඉඳන් ලංකාවට යන්න අපි තෝරගත්තේ ඉටිහාඩ් එයාලයින් එක. මොකද ඒ දවස්වල අපි බලද්දි අපිට affordable ටිකට් ප්‍රයිස් එක අඩුම තිබ්බේ ඒකේ. මම හිතන්නේ අර ප්‍රශ්න යුද්ධයේ තියෙන ඒ සීන් එක හින්දා වෙන්නේ නැති. අපි ඇත්තටම එයාපෝට් එකට ආවේ පාන්දර 6ට. අපි ඉතින් දවල් 1:00 වෙනකන් එයාපෝට් එකේ හිටිය නිසා එදා හොඳටම බඩගින්න ඒ වෙලාවේ හිටියේ. මොකද මේ හරියටම උදේට ගෙනාව කෑමක කාලේ හිටියේ. ඊපස්සේ අපිට මේ ෆ්ලයිට් එකෙන් හම්බුණා පොඩි බෑග් එකක්. ඒ බෑග්ස් දෙක අපි අම්මලාට දුන්නා. අපි ගිය පාර ලංකාවෙන් ඉඳන් කැනඩාවට එද්දියාවේ එමිරේට්ස් එකේ. ඒකේ නම් තව පොඩි පොඩි කෑලි බෑලි ගොඩක් හම්බුණා. මේකේ අපිට මේ බෑග් එක තමයි හම්බුනේ. එන්නේ දවල් කාලේ අපි මෙහෙම තමයි කැනඩාවට බයි කියලා ගියේ. ඇත්තටම මාර එක්සයිටඩ් වෙලා හිටියේ. මොකද අවුරුදු 2කමාරකින් උනාට ගොඩාක් කාලෙකින් ලංකාවට යනවා වගේ දැනුනේ. අනික ලංකාවට යනවා කියන ෆීලින් එක මාර දෙයක්. වහිනවා. පළවෙනි මීල් එක විදියට ලන්ච් එක හම්බුණා. ලන්ච් එකට හම්බුනේ මම ඩ්‍රින්ක් එක විදියට කෝක් එකක් ගත්තා අපි දෙන්නම. ඊට පස්සේ චිකන් රයිස් එකක් ගත්තා. ඊළඟට සලාඩ් එකක් තිබුණා. තව බන් එකක් වගේ තිබ්බා. ඊට පස්සේ ඩිසර්ට් එක විදියට තිබ්බේ මූස් පුඩින් එකක් වගේ එකක්. එක අවුලක් නෑ රසයි. ඊට පස්සේ අපි සන්සෙට් එක වෙලාවේ මෙහෙම තමයි සන්සෙට් එක දැක්ක. කලින් ලංකාවේ ඉඳන් එද්දි ඇත්තටම රෑ ආවේ. ඉතින් අපි මොකොත් එළිය දැක්කේ නෑනේ. ඊට පස්සේ අපිට හවස හම්බුණා ටී එකක්. ඒ කියන්නේ ඕන ඩ්‍රින්ක් එකක් ගන්න පුළුවන්. මම ටී එකක් ගත්තේ. රෑ වෙලා අපිට ඩිනර් එක විදියට හම්බුණා පොඩි නිකන් පාන් එකක් වගේ එකක්. එක මැද්දට ටොමැටෝ නිකන් පේස්ට් එකක් වගේ දාලා තිබ්බා. ගොඩාක් දිග ෆ්ලයිට් එකක් හින්දා නිදියලත් මහන්සි හින්දා මම පොඩක් ප්‍රොජෙක්ට් එකේ මගේ ආර්ට් ප්‍රොජෙක්ට් එක වැඩ තිබිලා ඇත්තටම ඒකේ වැඩත් කරා. ඔච්චර ගෙදර ඉඳන් කරන්නේ නැතුව අන්තිමට ෆ්ලයිට් එකේදී තමයි මේ චිත්‍රය වැඩ කරේ. ඊට පස්සේ අපි අපේ ට්‍රාන්සිට් එක තිබ්බේ අපිට අබුඩාබි එයාපෝට් එක. අපි අබුඩාබි වලට රීච් උනේ ඊළඟ දවසේ දවල් 11ට විතර. උදේ මෙහෙම තමයි අපිට එළිය පෙනුනේ. ඊට පස්සේ අබුඩාබි හරියට ලං වෙනකොට පහළ පෙනුනේ මේ වගේ. මං හිතන්නේ හරි අර කාන්තාර වගේ වැලි කඳු වගේ තමයි පෙනුනේ. අපේ ට්‍රාන්සිට් එක අපිට අබුඩාබි වල තිබ්බා පැය 3:00ක් වගේ. ඒ කියන්නේ අපිට අබුඩාබි වලින් ලංකාවට යන ෆ්ලයිට් එක තිබ්බේ ඉතිහාඩ් ෆ්ලයිට් එකක්. ඒක තිබ්බේ අපිට එහෙන් 2:00ට විතර දවල්. අපිට අන්තිම කෑම එක විදියට බ්‍රෙක්ෆාස්ට් එකත් හම්බුණා ෆ්ලයිට් එකේ පළවෙනි ෆ්ලයිට් එකේ. ඒකට හම්බුනේ ඩ්‍රින්ක්ස් විදියට මම ගත්තා මැංගෝ ජූස් එකක්. ඒක මාර රසයි. ඊළඟට ක්‍රොසොන්ට් එකක් හම්බුණා. ඊට පස්සේ සොසේජ් ඔම්ලට් අල එහෙම තියෙන මීල් එකක් හම්බුනේ. ඒ අරගෙන අනිත් කෑම නම් මාර රසයි ඇත්තටම. අපේ පළවෙනි එක්ස්පීරියන්ස් එක හොඳයි ඉතිහාඩ් එකේ එයාලයින්. අපි 11:00 වගේ වෙනකොට දවල් අබුඩාබි එයාපෝට් එකට ආවා. ඒ එයාපෝට් එක මාර ලොකුයි සහ ලස්සන එයාපෝට් එකක්. ඒකේ අපිට එච්චර ඇවිදින්න වෙලාව තිබ්බේ නැහැ. මොකද අපිට පැය 3:00යිනේ තිබ්බේ. අපි ඉතින් ලොකු වෙලාවක් එහෙම ඇවිද්දේ නැහැ. ඊට පස්සේ අපි එන ගමන් වීඩියෝ එකක් ගත්තා අබුඩාබි එයාපෝට් එකේ ඩියුටි ෆ්‍රී එකේ එහෙම ඇවිදලා මම ඒක වෙනම vlog එකකින් දාන්නම්. අපිට ලංකාවට යන්න තිබ්බේ පොඩි ෆ්ලයිට් එකක්. මොකද පැය 4:00ක ෆ්ලයිට් එකක්. මේ ෆ්ලයිට් එකේ අපිට මීල්ස් විදිහට එක මීල් එකයි හම්බුනේ. ඒක රසයි ඇත්තටම මාර රසයි කෑම නම්. ඒකෙත් ඩිසර්ට් එක විදිහට මූස් අර මේකක් වගේ පුඩින් එකක් වගේම තමයි හම්බුනේ. සලාඩ් එකකුත් තිබ්බා ඒකේ. ඊට පස්සේ අපි මෙහෙම තමයි ලංකාව
දැක්කේ අපි ලංකාවෙන් ලෑන්ඩ් කරන්න යනකොට මාර සතුටක් දැනුණා ඉතින්. ඒ කියන්නේ අපිට පුරුදු පරිසරයට ආවම අපි පුරුදු වචන, පුරුදු අකුරු, පුරුදු මිනිස්සු දැක්කම, පුරුදු දේවල් දැක්කම මාරම හැඟීමක් දැනුනේ ඇත්තටම හිතට. අපි ඩියුටි ෆ්‍රී එකෙත් චුට්ටක් වෙලා ඇවිද්දා කියන ලොකු වෙලාවක් හිටියේ නෑ. ඔබ නේද සනීපයි. ඊට පස්සේ ජූඩ්ගේ අම්මයි මල්ලි තාත්තයි ඇවිල්ලා හිටියා අපිව එක්කන් යන්න. මල්ලි අපිට මල් පොකුරු තරම් ඇවිල්ලා තිබ්බ ලස්සන මල් පොකුරු දෙකකුත්. ඊට පස්සේ අපි ගෙදර යනකොට මල්ලි ගෙදරත් ඩෙකොරේට් කරලා තිබ්බා. අපිව පිළිගන්න ඉතින් මාර සතුටුයි ඇත්තටම. ශ්‍රී ලංකාවට ඇවිල්ලා ගියපු ට්‍රිප් වල වීඩියෝස්, ඊට පස්සේ අපි කරපු දේවල් ඉස්සරහට vlogs වලින් අරන් එන්නම්. එතකන් bye bye. Thank you for watching.